මෙහිට වැදුනා. hello good morning කොහමද ඔයාලට හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා මගේ channel එකට ඔයාලා හැමෝම හරි ආදරෙන් මං අදත් පිළිගන්නවා. ඉතින් අද පුංචි vlog එකක් ගෙනාවා ගෙදර ඉඳන්ම. යන්කෝ එහෙනම් vlog එකට පේනව නේද ඉර හොරෙන් එබිලා බලන හැටි. දැන් වෙලාව 5:45ට 6ට විතර ඇති. මේ පැත්ත කඳුකර පැත්තක් නේ. ඉතින් මේ විදිහට තමයි හැමදාම උදේට පේන්න තියෙන්නේ. ඔන්න ඉතින් අද vlog එකේ අයිතිකාරයා. මෙයා ඉතින් අපිත් එක්ක අවුරුදු ගාණක් ඉන්න කෙනෙක්. බලන්නකෝ මෙයාගේ වැඩ කිඩ ටික. කොච්චර වයසට ගියත් තාම නම් දාංගලයේ පොඩක්වත් අඩු නැහැ. පුංචි මොනවා හරි තිබ්බත් ඇති එයාට මුළු දවසම සෙල්ලම් කරන්න. ඔය විදිහට සෙල්ලම් කර ඉන්න තියනවා නම් ආයි කණ්ඩවත් ඕනේ නැහැ. මෙහෙම සෙල්ලම් කර හිටියට පොඩි එකෙක් වගේ හරිම වසයි මෙයා. ගෙදරට කාටවත් නම් එන්න නම් දෙන්නේ නැහැ. ඔය ඔතන තියෙන්නේ අපේ ගෙදෙට්ට එන පාර. මේ එයා මෙතෙන් ඇවිල්ලා හැම වෙලේම බලන්නේ එතන කවුද ඉන්නේ, ගෙදෙට්ට එන්නේ කවුද, කවුරු හරි කතා කරනවද, පාරේ යනවද එනවද කියලා. ඕවා තමයි ඉතින් ඔතෙන් ඇවිල්ලා බලාගෙන ඉන්නේ. පොඩි හරි සද්දයක් ඇහුනොත් ඉවරයි ඉතින්. මුළු ගෙයම දෙක කරනවා. අපි ඇවිල්ලා ඇයි කියලා බලනකම්ම එයාගේ රාජකාරිය තමයි බුරණ එක. අපිටත් වඩා අපේ ගෙදර හොඳට බලා ගන්න කෙනෙක් තමයි මෙයා. ඒ තරමට මෙයා අපේ ගෙදරට පුදුම ආරක්ෂාවක් දෙන්නේ. ඒ ගැන නම් ඉතින් කියන්න වචන නැහැ. මිනිස්සෙක් වගේ. ඇත්තටම එයාට සතෙක් කියන්නත් බෑ. ඒ තරමටම හරිම ආදරණීයයි. අපි දුකින් ඉන්න වෙලාවට, අපි ඒ වගේම සතුටින් ඉන්න වෙලාවට මෙයාට මේ හැඟීම් හොඳට තේරෙනවා. ඔන්න අපේ බව්වගේ කෝලන් ටික බලලා මම ආව ලස්සන තැනකට එක්කන් ආවා. මේ ඉතින් අපේ ගෙවල් පැත්තේ තියෙන ලස්සන තැනක්. මෙතන පිහිටීම අනුව තමයි ගොඩක් ලස්සන වෙලා තියෙන්නේ. මේ ඔයාලට පේන තැන උඩට තියෙන්නේ වැලි තලාවක්. මේ වැලි තලාවෙන් පල්ලෙහාට තියෙන ගල් තලාවක්. මේ ගල් තලාව මැදින් තමයි මේ ඇල ගලාගෙන යන්නේ. ඒකින්ද තමයි මෙතන මෙච්චර ලස්සනට පේන්නේ. මේ ඇල පාවිච්චි කරනවා නම් දැන් ගමේ කට්ටිය ගොඩක් අඩුයි. මොකද මේ දැන් වතුර ලයින් ඇවිල්ලානේ තියෙන්නේ. ඒකින්ද මේ ඇලට දැන් කට්ටිය එන්නෙම නැති තරම්. දුර පළාත් වල ඉන්නම් ওই වෙලාවකට කට්ටිය එනවා ඇලේ ලස්සන බලන්න. ගමේ අය නම් පාවිච්චි කරනවා ඉතින් ඇත්තටම අඩුයි. සබාදහම කියන්නේ හරි අපූර්ව නිර්මාණයක්. ඒ වගේම මිනිස්යාට ලැබෙන හරි අපූර්ව දායාදයක්. ඒ දායාදී හැමෝටම එක විදිහට ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට ඒ දායාදී උපරිමයෙන්ම ලැබිලා තියෙනවා. මොකද මේ ඇල පිහිරලා තියෙන්නේ අපේ වත්තේ පල්ලෙහා. අපේ ජනෙල් දොරවල් ඇරියහම අපිට පේන්න තියෙන්නේ මේ ඇල තමයි. ගෙදරට එන හැම එක්කෙනාම හරි ලස්සන අපූර්ව පරිසරයක් කියලා තමයි කියන්නේ. ඒ දැනෙන සතුට කවදාවත් සල්ලි වලට ගන්න බෑනේ. මේ වගේ තැනක ඉපදෙන්නත් පින් කරලා තියෙන්න ඕනි කියලා තමයි කියන්නේ. ඒ එන හැම එක්කෙනාම මේ ඇල බලලා යන්නත් අමතක කරන්නේ නැහැ. මේ ඇලත් එක්ක බැඳුණු ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒ තරමට මේ ඇල ඉතිහාසගත වෙනවා. අපි පුංචි කාලේ මේ ඇලේ උදේට ගොඩක් සෙනඟ පිරීලා ඉන්නවා. දැන් නම් පාළුවෙන් තනිකමින් තමයි මේ ඇල ගලාගෙන යන්නේ. ඒ අතීත මතක මතක් වෙද්දී පුදුම දුකක් හිතට දැනෙන්නේ. සබාදහම් මවන මේ සුන්දරත්වය සල්ලි වලට නම් ඉතින් කවදාවත් ගන්න බෑ කියලා ඔයාලා දන්නවනේ. නගරයේ සද්දබද්ද වාහන දුම් වලින් ඈත්ලා මේ වගේ නිදහස් පරිසරයක ජීවත් වෙන්න ලැබිලා තියෙන එකම මම හිතන්නේ ලොකුම ආශිර්වාදයක් කියලා. ගම්වල ජීවත් වෙලා දැන් ටවුන් එකට ගිහිල්ලා ඉන්න අය නම් හොඳටම දන්නවා ගම්වල අද. අපි ජීවත් වෙන්න කොච්චර ටවුන් වලට ගිහිල්ලා සල්ලි හම්බ කරත් අපේ හිත යන්නෙම අපේ ගමේ ගෙදරට. ඒක ඉතින් බොරුවක් නෙවෙයි කියලා ඉතින් හැමෝම දන්නවනේ. මේ ගල් පර්වතවල හැපිලා සුදු පාට පෙන නගාගෙන පල්ලෙහාට ගලාගෙන යන මේ දියදහර ඇත්තටම හරියට භාවනාවක් වගේ. මේ දියදහරේ සද්ද විතරක් නෙවෙයි අවට තියෙන කුඹුරු වලින් එන සීතල හුළඟ
වටේට තියෙන නිශ්ශබ්දතාවය ඇත්තටම අපේ හිතේ තියෙන මහන්සිය ක්ෂණිකව නිමලා දාන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ඇලට ආවේ තනියම නම් නෙවෙයි. අපි බවපැටියත් එක්ක. එයාව නාවන්න ඕන හින්දා තමා අපි මේ ඇලට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්වන්න ඕන හින්දා අපි පොඩි වීඩියෝ එකකුත් ගත්තා ඉතින්. මෙයාට මෙහෙම සෙල්ලම් කර කර චුට්ටක් ඉන්න දීලා තව ටිකකින් ඉතින් හස්බන්ඩ්ුත් මේ වලට බහිනවා. ඒතකොට දෙන්නම නාලා තමා ආයෙ උඩට එන්නේ. මේ දවස්වල දැන් ඉතින් ගොඩක් ප්‍රශ්නේනේ. ඉතින් මෙයා කොහොමද කැමති වතුරට වෙලා ඉන්නේ. මෙයා නම් ඉතින් වතුර කිව්වොත් මාර කැමතියි. නාවන්න නම් ඉතින් කිසිම කරදරයක් නැහැ. වතුරේ ඕන වෙලාවක් ඉන්නවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කාලෙට විතරයි. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මේ කෑම එකක් හදන්න යන්නේ. කාටද කියලා ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. අපේ බව පැටියටයි තව පුරතලෙක් ඉන්නවා අපේ ගෙදර. එයාටයි දෙන්නටම තමයි මේ කෑම එක හදන්නේ. අපි බලමුකෝ කොහොමද හදන්නේ කියලා. එයාලා කන්න කැමති එළවලු ටිකක් දාලා මෙහෙම හාල් එකටම දාලා තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ මස් හරි මාළු හරි ගෙදර තියෙනවා නම් ඒ ටික නම් වෙනම තමයි තම්බන්නේ. මස් හරි මාළු හරි මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ඕනි මේ දෙන්නට. මොකද නැත්තම් කෑම වර්ජනය කරනවානේ. ඉතින් මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම අපේ ගෙදර තියෙනවා. ඔයාලා ඉතින් කොහොමද ගෙවල් වල කෑම හදන්නේ? ඊට වඩා ලේසි විදිහක් තියෙනවා නම් මටත් කියන්නකෝ. වෙලාවකට ගෑස් එකේ තියෙනවා නැත්නම් රයිස් කුකර් එකේ බත් එක ඉදෙන්න තියෙනවා. මිනිස්සුන්ගේ ආයු කාලයත් එක්ක බලද්දී මේ අහිංසකයන්ගේ ආයු කාලය හරිම කෙටි. එයාලා ඉන්නේ අපේ ජීවිතයේ එක කොටසකදී විතරයි. ඒ වුණාට එයාලගේ මුළු ජීවිත කාලෙම ඉන්නේ අපි විතරයි. වචන නැති, අහිංසක ඉල්ලීම් නැති එයාලගේ ආදරේ අපිට දරා ගන්න වෙනවා. මොකද එයාලා අපිට සමු දීලා ගිය දවසක අපිට ඉතිරි වෙන්නේ මේ ලස්සන මතක විතරයි.